හරි දෙවනි වීඩියෝ. මේකදී අපි බලන්න යන්නේ ඔයාලට ප්‍රස්ථාරයේ ශ්‍රිතය දීලා තිනවා. මේකට අපි කියනවා ප්‍රස්ථාරයට අදාළව ශ්‍රිතය. ඒ වගේම අපිට ප්‍රස්ථාරයට අදාළ මේකට කියනවා අගය වගුව. ප්‍රස්ථාර ශ්‍රිතයයි අසම්පූර්ණ අගය වගුවේ දීලා තියෙද්දි මේ අගය වගුවේ අදාළ හිස්තැන් ටික පුරවන්නේ කොහොමද? මේක තමයි අපි දෙවෙනි වීඩියෝ එකෙන් බලන්නේ. හරි. දැන් ඔයාලට මේ අගය වගුව දිහා බැලුවහම පේනවා මෙතන හිස්තැන් තියෙනවා 4ක්. හරිද? හැබැයි පුරවපුවක් තියෙනවා. හිස්තැන් වලට යන්න කලින් අපි මුලින් බලමු පුරවපුවේ අදහස. මේක කියන්නේ මේ වගේ දෙයක්. ඔයාලට පේනවා පළවෙනි කොටුවම පල්ලෙහාට තියෙන පළවෙනි කොටුව පුරවලා තියෙනවා. උඩ තියෙනවා ඍණ 4 පල්ලෙහා තියෙනවා 7. හරි. මේකෙන් කියන්නේ x ඍණ 4 වෙද්දී y ගේ අගය 7ක් වෙනවායු. මේකෙන් කියන තේරුම තමයි x ගේ අගය ඍණ 4ක් වෙද්දී y ගේ අගය 7ක් වෙනවාලු. ඒකෙන් ඇත්තටම කියවෙන්නේ ඛණ්ඩාංකය. හරිද? හරි. දෙවෙනි කොටුවේ මොකද? x ගේ අගය ඍණ 3යිලු. ඒ වෙද්දී තියෙන y ගේ අගය අපි දන්නේ නැහැ. හරි. තුන්වෙනි කොටුවට ගියොත් තුන්වෙනි කොටුවේ තියෙනවා x ගේ අගය ඍණ 2යිලු y ගේ අගය ඍණ 1යි. ඊළඟට කොටුවට ඒකේ තියෙනවා x ගේ අගය ඍණ 1යි y ගේ අගය අපි දන්නේ නැහැ. මෙතනට ගියාම x ගේ අගය 0යි y ගේ අගය ඍණ 1යි. ආයෙත් ඊළඟ කොටුවෙත් එහෙමයි x ගේ අගය 1යි y ගේ අගය අපි දන්නේ නැහැ. මේකෙත් x ගේ අගය 2යි y ගේ අගය අපි දන්නේ නැහැ. හරි. මේවා උලන්නේ නැහැ. සම්පූර්ණ වෙච්ච ඛණ්ඩාංක. x ඍණ 4 වෙද්දී y 7යි. මේකත් එහෙමයි. x ඍණ 2 වෙද්දී y ඍණ 1යි. දන්නවා මාක් කරන්න පුළුවන්. මේකත් x බිඳුව වෙද්දී y ඍණ 1යි. අවුලන්නේ නැහැ මාක් කරගන්න පුළුවන්. මේක ගත්තොත් x ඍණ 3 වෙද්දී y ගේ අගය දන්නේ නැහැ. මාක් කරන්න පුළුවන්ද? බෑ. මොකද මෙතන දන්නේ x ගේ ඛණ්ඩාංකය විතරයි. එහෙනම් අපි දැන් මේ y ගේ ඛණ්ඩාංකය පුරවන්න ඕන. ඕක පුරවන්න තමයි අපි මේ ශ්‍රිතය පාවිච්චි කරන්නේ. හරි. මෙතන මේක ලිව්වොත් x, y කියලා අපි දන්නේ මොකද්ද? අපි දන්නේ x. මොකද්ද? x සමානයි ඍණ 3යි කියලා දන්නවා. x ට අදාළව ඍණ 3 තියෙනවා. ඒ කියන්නේ x සමානයි ඍණ 3යි කියලා දන්නවා. හැබැයි y ට අදාළගේ දන්නවද? නැහැ. අපිට ඕනේ ඕක හොයන්න තමයි. හරි. මේ ශ්‍රිතය දිහා බලන්න. මේකේ මොනවද පේන්නේ? මේකේ වලට පේනවා ඉලක්කම් පේනවා, y අකුරු පේනවා, x අකුරු පේනවා. මේ ශ්‍රිතය කියන්නේ ඇත්තටම x හා y අතර තියෙන සම්බන්ධය. අපේ මෙතනක් තියෙන්නේ x උයි y. මෙතන තියෙන්නේ x උයි y. මෙතන අපි x ගේ අගය දන්නවා. ඒකට අදාළ y ගේ අගය හොයාගන්න ඕනේ. මේ තියෙන ශ්‍රිතයෙන් අපිට ඒ වැඩේ කරගන්න පුළුවන්. කොහොමද කරන්නේ? හරි බලමු. අපි දන්නවා x සමානයිලු ඍණ 3. අපි කරන්නේ මෙන්න මේකේ x තියෙන හැම තැනටම ගිහිල්ලා ඍණ 3 දාලා බලන්න. කොහොමද කරන්නේ? මෙන්න මේකනේ තියෙන්නේ දැන්. ඕක තමයි තියෙන්නේ. හරිද? මේක x තියෙන්නේ කොහෙද? මෙතන තියෙනවා x අකුර. ආයෙ මෙතනක් තියෙනවා x අකුර. අපි කරන්නේ මොකද? x තියෙන හැම තැනටම ගිහිල්ලා ඍණ 3 දාලා බලන්න. y ට මුකුත් කරනවද? නෑ. අපිට හොයාගන්න ඕන y තමයි. එහෙනම් y ට මොනවත් කළා හරියන්නේ නෑ. y වේ විදිහටම තියෙනවා. x කියන්නේ හොයාගන්න. එහෙනම් x ට ගිහිල්ලා අපි ඍණ 3 දානවා. x කියන්නේ නෙමෙයි හොයාගන්න ඕන y කියන්නේ. අපි x කියන්නේ දන්නවනේ. x ට ගිහිල්ලා ඍණ 3 දානවා. x වෙනුවට ඍණ 3 දැම්මා. මෙතන තියෙන්නේ x නෙමෙයි x වර්ග. ඒකෙන් මෙතනට ඍණ 3 දාලා ඒක වර්ග කරා. හරි. ධන 2 තිබ්බා. මෙතන මුකුත් නැහැ කියන්නේ ඔයාලට පේන්නේ නැති වෙන්න චූටියට තියෙනවා ಗುಣ කිරීම. දැන් ඔයා ඉලක්කම ලියන්නේ. එහෙනම් ඒ ಗುಣ කිරීම පේන්න ලියනවා. ලියලා x වෙනුවට දානවා ඍණ 3. අපි ඍණ දාන හින්දා කෝකටත් වර්හණක් දානවා. හරිද? ඊළඟට තිබ්බ ඍණ එක ඒ විදිහටම දානවා. හරි. දැන්
මෙතන තියෙන්නේ වර්ගයක්. මොක වර්ග කරා. මේක නෝට් එක. අමතරව කියන දේ. හිතන්නකෝ ඔයා එකේ වර්ගය ගත්තා කියන. එකේ වර්ගය කීයද? 1යිනේ. අවුලන්නේ. පොඩි එකකින් ඇහුවොත් ඔක් කියනවා. එකේ වර්ගය කීයද? ඇහුවොත් 1යි. හරි. ඔහොම ඔයා බැලුවොත් ඍණ එකේ වර්ගය. වර්ගය ඝණය ආයි වෙන බල තිබ්බොත් හරියන්නේ නැහැ. වර්ගය. මෙතන ඉරට්ටේ බලයක් තිබ්බොත් මම මේ කියන කතන්දරේ බලන්න. ඉරට්ටේ කියන්නේ 2 4 6 8 ඒ වගේ බලයක් උඩ තිබ්බොත් මම මේ කියන කතන්දරේ බලන්න. එකේ වර්ගයත් එකයි ඍණ එක තියෙන්නේ. මෙතනද වෙලා තියෙන්නේ ඍණ ආපු එක විතරයිනේ. එහෙම වුණත් වර්ගය නම් එකම තමයි. ඔයා හිතන්න මෙතන තියෙනවා 3 වර්ගය කීයද කියලා අහන්න දෙන්නම් ඉන්න. 3 වර්ගය කීයද? 9යි. හැබැයි ඍණ 3 වර්ගය ගත්තත් ඒත් ඇවිල්ලා 9යි. ඍණ ආවට මෙතන තියෙන්නේ වර්ගය නම් ප්‍රශ්නයක් වෙන්නේ 9 කියලා වෙනවා. තේරුණාද? එහෙනම් ඒ විදිහටම බලන්න. මෙතන තියෙන්නේ ඍණ 3 වර්ගය. වර්ගය එහෙනම් ඍණ 3 ඕනේ නැහැ. 3 වර්ගය ගත්තත් හරි. 3 වර්ගය අපි දන්නවා 9යි. හරි. දැන් ඊළඟ කැල්ල කරන්න යද්දි අපිට තව දෙයක් ඕනේ වෙනවා. මෙන්න මේ වගේ දෙයක්. ගණන් වල ගුණ කිරීමක් හරි බෙදීමක් හරි වෙනවා. මොකද්ද? ගුණ කිරීමක් හරි බෙදීමක් හරි. එකතු කිරීමක් අඩු කිරීමක් නැහැ. ගුණ කිරීමක් හරි බෙදීමක් හරි. මෙන්න තියෙන ගුණ කිරීම. හරිද? වෙනවා නම් ධනයි ධනයි. ඒ කියන්නේ ධනයි ධනයි. ඔයා හිතන්න ධන දෙක වැඩි කිරීම ධන 5. ඒ වගේ වෙනවා නම් උත්තරේ ගෙලින් මොකට කියන්න පුළුවන් හිතලා 10යි කියලා. 10 කිව්වේ ඉස්සරහා මුකුත් නැහැ කියන්නේ ධන තියෙන. එහෙනම් සම්බන්ධයක් වෙනවා. ධනයි ධනයි ගුණ වෙනවා නම් හරි බෙදෙනවා නම් හරි එන උත්තරේ ධන. මේ වගේම ඍණයි ඍණයි ගුණ වෙනවා නම් හරි බෙදෙනවා නම් හරි. මේ කොටුවෙන් කියන්නේ ඍණයි ඍණයි. තේරුණාද? කොටු පාවිච්චි කරන විදිය තේරුණාද? මේ කොටුවෙන් එනවා පල්ලෙහාට ධන, මේ කොටුවෙන් එනවා පල්ලෙහාට ධන. එහෙනම් ධනයි ධනයි ධන. මේකෙන් එනවා ඍණ, මේකෙනුත් එනවා ඍණ. ඍණයි ඍණයි ගුණ වුණොත් එන්නේ ධනම තමයි. ඒ කිව්වේ මොකක්ද? ඔයා හිතන්න ඔයාට තියෙනවා ඍණ 3 ගුණ කිරීම ඍණ 1. හරි. ගුණ කිරීමක් තියෙනවා අවුලන්නේ නැහැ. මෙතන තියෙන්නේ ඍණ 3, මෙතන තියෙන්නේ ඍණ 1. ඍණයි ඍණයි. එහෙනම් ලකුණ ආව ධන කියලා. 3 වාරයක් 1 3යි කියලා දැන් අවුලක් තියනවාද? නැහැ. හරි. ඊළඟට දැන් සමජාතිය ඒවා. ඒ කියන්නේ ධනයි ධනයි ගුණ වුණා. ධනයි ධනයි බෙදුණා. ඍණයි ඍණයි ගුණ වුණා. එහෙම නැත්නම් ඍණයි ඍණයි බෙදුණා. හැමතිස්සෙම උත්තරේ ඉන්නේ ධන. විෂම ජාතිය. ඒ කියන්නේ ඍණයි ධනයි. එහෙම නැත්නම් ධනයි ඍණයි. ඒ කියන්නේ මේ වගේ. බලන්නකො. දෙවාරයක් ඍණ 3. මේකේ මුකුත් නැහැ කියන්නේ මෙතන තියෙන්නේ ධන. මෙතන තියෙන්නේ ඍණ. ධනයි ඍණයි නම් උත්තරේ එන්නේ ඍණ. ධනයි ඍණයි නම් උත්තරේ එන්නේ ඍණ. ඊළඟට ධනයි ඍණයි ඍණ දෙවර 3 6යි. හරිද? ආයෙත් මේවා. 5 වාරයක් ඍණ 5 වාරයක් ධන 2. ලකුණු කොහොමද? මැද්දේ ගුණ කිරීමක් තියෙනවා. එහෙනම් මේ chart එකේ විදිහට යන්න. ඍණයි ධනයි. මොකුත් නැහැ කියන්නේ ධන තියන්නේ ඍණයි ධනයි නම් ඍණ 5 වාරයක් 2 10යි. එහෙනම් ධනයි ඍණයි කියන්නේ කොහොමද ඍණ. මේක මතක තියාගන්න කොහොමද? ගුණ කිරීමක් බෙදීමක් තිබ්බොත් එකම જાතියව ගුණ වෙනවා නම් හරි බෙදෙනවා නම් හරි. ඒ කියන්නේ ධනයි ධනයි. එහෙම නැත්නම් ඍණයි ඍණ. ධනයි ධනයි නම් ධන, ඍණයි ඍණයි නම් ඒත් ධන. හැබැයි විෂම જાතිය වෙනස් જાතියව ගුණ වෙනවා නම් හරි බෙදෙනවා නම් හරි. ඒ කියන්නේ ධනයි ඍණයි. ಜಾති දෙකක්.
ඍණයි ධනයි ඒ ಜಾති දෙකක්. එහෙමනම් ඉන්නේ උත්තරේ ඍණ. හරි. ඕක ඔළුවේ තියාගෙන මෙතන දෙන්නකෝ බලන්න. මෙතන දැන් තියෙන්නේ ධන දෙක ගුණ කිරීම ඍණ 3. කොහොමද මුලින්ම ලකුණ බලන්න. ධනයි ඍණ එන්නේ ඍණ කියලා. දෙවරක් 3 6යි. අවුලක් නැහැ. ඊළඟට තිබ්බ ඍණ එක ඒ විදිහට වෙන්නේ. හරි. දැන් සුළු කිරීමක් තියෙන. 9න් 6ක් අඩු කරාම කීයද? 3යි. 3න් එකක් අඩු කරාම වෙනවා උත්තරේ 2යි. ඒ කියන්නේ x ඍණ 3 වෙද්දී y ගේ උත්තරේ 2යි. එහෙනම් අපිට ගිහිල්ලා මේක පුරවන්න පුළුවන් මෙතන. x ඍණ 3 වෙද්දී y 2 වුණා. x ඍණ 3 වෙද්දී y 2 වුණා. x ඍණ 3 වෙද්දී y 2 වුණා. මෙතනට පුරවන්න පුළුවන්. x ඍණ 3 වෙද්දී y 2 වුණා. x ඍණ 3 වෙද්දී y 2 වුණා. හරි. එතන කණ්ඩාංශ පිළිවෙල. ඔය විදිහම දැන් බලමු මෙතන එක. දැන් මොකද්ද වෙනස? ඉස්සෙල්ලා x ඍණ 3 වෙද්දී තමයි අපිට හොයාගන්න ඕනේ. දැන් ඕනේ x ඍණ 1 වෙද්දී හොයන්න. එහෙනම් දැන් මොකද කරන්නේ? දැන් කරන්නේ අපි x ට ඍණ 1 දාලා බලන්න. කිසිම උලක් නැහැ. මෙන්න සමීකරණය y සමානයි x වර්ග ධන 2x ඍණ 1 x තියෙන හැම තැනටම අපි දානවා ඍණ 1 y සමානයි ඍණ 1 වර්ග ධන මුකුත් නැද්දේ නෑ කියන්නේ මෙතන චූටියට දෙනව ಗುಣ කිරීම දෙවාරයක් ඍණ 1 මෙතන තිබ්බ ඍණ 1 කොහොමද තියෙන්නේ හරි ඍණ 1 වර්ගය වර්ගයනේ එහෙනම් අවුලක් නැහැ මං කිව්වේ ඍණ 1 වර්ගය කියන්නේ k වර්ගය වගේම තමයි එහෙනම් උත්තරේනවා 1යි ඊළඟට බලනවා මැද්දේ ගුණ කිරීමක් තියෙනවා එහෙනම් chart එකට අනුව යන්න ධනයි ඍණ උත්තරේනවා ඍණ දෙවරක් 1 2යි ඍණ 1 පිටිපස්සේ ඍණ තිබ්බ 1 ඒ විදිහටම ආව අවුලක් උන්නේ හරි දැන් එකෙන් අඩු කරනවා 2ක් එකෙන් අඩු කරනවා 1ක් එකෙන් එකක් අඩු වුණාම කීයද? කපලා ගිහිල්ලා බිඳුවයි කියලා එනවා. එහෙනම් අන්තිම උත්තරේ එනවා y සමානයි ඍණ 2යි. එහෙනම් මෙතනදී කියන්නේ මොකද්ද? x ඍණ 1ක් වෙද්දී y ගේ උත්තරේ ඍණ 2ක් වෙනවා. x ඍණ 1ක් වෙද්දී y ගේ උත්තරේ ඍණ 2ක් වෙනවා. x ඍණ 1ක් වෙද්දී y ගේ උත්තරේ ඍණ 2ක් වෙනවා. හරිද? ඔය විදිහටම දැන් මම වීඩියෝ එක නවත්තලා ඊටු දෙක පුරවන්නකෝ බලන්න. හරි. මම දැන් මේ දෙක පුරවන්න යන්නේ. මේ ටික ලියා ගන්න නැති කියලා හිතනවා. දැන් බලමු x ට දැන් දාන්න ඕනේ කීයද? x 1 වෙද්දි y එකේ තමයි ඕනේ. එහෙනම් x ට 1 දාලා බලන්න. මෙන්න ප්‍රස්ථාරේ x තියෙන දැන් අපි 1 දාලා බලමු. මැද්දෙම කුත් නැහැ කියන්නේ පොඩියට ගුණ කිරීමක් තියෙනවා. තියෙන ඍණ එක කොහොමද තියෙනවා? එකේ වර්ගය 1යි ධනයි ධනයි ධන දෙවරක් 1 2යි දෙකින් එකක් අඩු වෙනවා. y සමානයි 2යි කියලා උත්තරය එනවා. එහෙනම් මෙතන දෙන්නේ 2යි. හරි ඊළඟේ බලමු. ඊළඟට ඕනේ x 2 වෙද්දි. x සමානයි 2 වෙද්දි. ආයිත් දාලා බලමු. y සමානයි x වර්ග ධන 2x ඍණ 1. y සමානයි x තියෙන තැනට 2 දැම්මා. 2 වර්ගය ධන දෙවාරයක් 2 ඍණ 1. 2 වර්ගය 4යි දෙවරක් 2ත් 4යි ඒකෙන් අඩු වෙනවා 1. එහෙනම් උත්තරේ එනවා y සමානයි 7යි. ඒ කියන්නේ x 2 වෙද්දි y 7යි. හරි. ඔක්කොම කණ්ඩායම් ටික පිරුණා නේද? අවුලන්නේ. හරි. දැන් මේ වගේ ශ්‍රිතයක් දුන්නාම මේ වගේ හිස්තැන් තියෙන අගය වගුවක් දුන්නාම ඒකේ අදාළ හිස්තැන් ටික පුරව ගන්න ක්‍රමයේ තේරුණා. මොකද්ද මේක ඉගෙන ගන්න තියෙන්නේ? එකක් මෙන්න මේක. වර්ගයක් ගන්නවා නම් ඍණ හෝ ධන වේවා වැඩක් නැහැ ඉන්නේ ධනයේ උත්තරෙමයි. එකේ වර්ගය කිව්වත් එකයි ඍණ එකේ වර්ගය කිව්වත් එකයි. තුනේ වර්ගය කිව්වත් 9යි ඍණ තුනේ වර්ගය කිව්වත් 9යි. හරි. ඊළඟට අලුතෙන් ඉගෙන ගත්ත මේ ಗುಣ වෙන කතන්දරේ. ಗುಣ වෙනවා නම් හරි බෙදෙනවා නම් හරි. එකම જાතිය ඒවා ධනයි ධනයි. එහෙම නැත්නම් ඍණයි ඍණයි. එහෙනම් අන්තිම උත්තරේ ඉන්නේ ධන.
මුණ වෙනවා නම් හරි බෙදෙනවා නම් හරි විසම જાතිය ඒවා. ඒ කියන්නේ වෙනස් જાතිය ඒවා. උදාහරණයක් ඍණයි ධනයි. එහෙම නැත්නම් ධනයි ඍණ. එහෙනම් අන්තිම උත්තරේ ඉන්නේ ඍණ. ඒ විදිහට ඒ ටිකක් මතක තියාගෙන අදාළ x කියගේ මෙතනට ආදේශ කරාම අපිට ඒකට දාලා y කියගේ එනවා. අවුලක් නැතුව ඇති කියලා මම හිතනවා. අවුලක් මොනවා හරි තියෙනවා නම් ආයි පාරක් වීඩියෝ බලන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.